Hello everyone, welcome back to my YouTube channel, and it's the third episode of my exam series. Ada ඇවිල්ලා ජූලි 3 කියන්නේ මට හෙට exam. ඔක්කොම ලෑස්ති. හැබැයි පොඩි ඔලක් තියෙනවා. මට දරුණු ඉස්සරහක් තියෙනවා. Nothing to do with that. මං දැන් රට කාලේ ඉන්නේ. හරි. ඊට පස්සේ මට සීතලයි. මං දන්නේ මට මොනව වෙන්නේද කියලා. හරි. අපි වැඩ කරමු. මං අද ගොඩක් වෙලා වැඩ කරන්නේ නැහැ. පැය 3ක් විතර වැඩ කරලා මම ඉක්මනට නිදා ගන්නවා. පුළුවන් වුණොත් මං හෙට පාන්දරට ඇහැරෙනවා. මං හෙට පාන්දරට ඇහැරෙනවා. හරි. අපි බලමු කොහොමද අපි ස්ටඩි සෙෂන් එක යන්නේ කියලා. මම මේ බ්ලොග් එක හෙට වෙනකන් ක්ලිප්ස් ඇඩ් කරනවා බ්ලොග් එකට. එක්සෑම් දවස් ටිකම මම මේ බ්ලොග් එකේ දාලා තියෙන්නේ. So stay tuned with the vlog. අපි බලමු මගේ exam day and the day before the exam. කොහොමද ස්පෙන්ඩ් වෙන්නේ කියලා. හරි. So let's get into the video. Hello everyone, welcome again to my YouTube channel. Hari ඉතින් මේ vlog එක edit කරනකොට මට exam එකෙන් ගොඩාක් දුරට ඉවරයි. ඇත්තටම තව එක subject එකයි තියෙන්නේ. ඉතින් මට දැන් තමයි පොඩ්ඩක් relax එකක් හම්බුනේ මෙහෙම ඉඳගෙන මේක edit කරනවා. දන්නවනේ ඉතින් exam එකම පොඩ්ඩක් stress. හරි ඉතින් මම අර කිව්වා වගේ මම මේ දවසේ හිටියේ මාර ලොකු ඔලුව කැක්කුමකින් පැය 3ක් පාඩම් කරනවා කියලා හිතාගත්තට ඇත්තටම මම එච්චර පාඩම් කරේ නෑ. මම හිතන්නේ මම පැය දෙකමාරක් විතර තමයි පාඩම් කරන්න ඇත්තේ. මට හරියට මතක නෑ. මම දන්නේ ඒක මාරම ඔලුව කැක්කුමක් සමහරට ස්ට්‍රෙස් එකකට වෙන්න ඇති. හරි ඉතින් අපි දිගටම vlog එක බලමු. මම මේ vlog එකට දිගමදි වෙයි කියලා දවස් 3-4ක වීඩියෝස් එකතු කරා. අපි එහෙනම් බලමු මගේ එක්සෑම් දවස් ටික කොහොමද මම ගත කරේ කියලා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා මගේ channel එකට එකතු වෙන්න. ඔයා මගේ channel එක අලුතෙන් හිටපු කෙනෙක් නම් thank you for your big support. අපි බලමු. So stay tuned with the vlog guys. එළිය වහිනවත් එක්ක මුලින්ම පේපර් එකක් කරන්න කලින් අපිට රිවයිස් කරන්න. මං මේ එක්සෑම් එකට කලින් කරන තවත් එක දෙයක් තමයි ඔක්කොම පාඩම් කරපු ඒවා ටික රිවයිස් කරන්න බලනවා. මම දැන් මේ ඔයාලට පෙන්නන්නේ මගේ මූණේ තියෙන අලුත් පිම්පල්ස් ටික ගැන. එහෙම තමයි. ඉතින් එක්සෑම් කාලේට අලුතෙන් පිම්පල් යාළුවෝ එනවා. හරි. ඉතින් මම අර කිව්ව ස්ටඩි ටිප් එකත් එක්සෑම් කාලේට ඔයාලට හොඳට සූට් වෙන ස්ටඩි ටිප් එකක්. අතරම කොත් මම මේ රිවයිසින් මෙතඩ් එක කරන්න පාවිච්චි කරනවා පොඩි කියන්නේ සාමාන්‍ය ෆුල් ස්ක්‍රිප්ට් කොලයක් ඒක කරලා ඒක කොටස් කීපයකට නමාගෙන මම පාඩම් කරන ඔක්කොම ඒ කියන්නේ පාඩම් කරපු ඔක්කොම මතකෙන් ලියනවා. මතක නැති තැන් ආයෙත් නෝට් එක බලලා මතක් කරගන්න උත්සාහ කරනවා. හරි ඉතින් දිගටම බලාගෙන ඉන්නකෝ. මම මේක කරන විදිහ ඔයාලට පෙන්නනවා. හරි ඉතින් ඔයාලත් එක්සෑම් කාලෙට එක මොනවද කියන්නේ ටිප්ස් පාවිච්චි කරනවා ඇති. ඉතින් මේක තමයි මම පාවිච්චි කරන එකම මෙතඩ් එක. මොකද මම සාමාන්‍යයෙන් කොච්චර කලින් ඉඳලා ලෑස්ති වුණත් last minute පොඩක් පැනික් වෙන කෙනෙක්. එමගේ හැටි. ඉතින් මේ පැනික්නස් එක නවත්ත ගන්න මට නිකන් ගොඩ වැඩ කරන්න ඕනේ. කියන්නේ අර ගොඩක් ලියලා එහෙම නිකන් මට එහෙම පේන්න තියෙන්න ඕනේ. ඒ හින්දා තමයි මම මේ විදිහට ගොඩක් මතක් කරන්නේ, ඒවා ලියන්නේ, ඒ හැමදේම කරන්නේ. අන්නේ පැනික්නස් එක මට පොඩ්ඩක් අඩු කරගන්න බලන්නකො මගේ මොන තියෙන පැනික්නස් එක. ඉතින් ඔයාලත් මං වගේද එහෙම නැත්නම් ඔයාලත් එක්සෑම් එකකට කාම් එකේ මොන දෙන කෙනෙක්ද? මේ දෙවර්ගෙන් කොයි කෙනෙක්ද කියලා කමෙන්ට් එකක් දාන්න.
මේ දැන් ඔයාලා දකින්නේ මං අර කියපු විදිහට මට මතකද කියලා බලන්න ලියන්න ගිහිල්ලා එහෙම මතක නැති තැනක් සෙට් වුණාට පස්සේ මගේ මූණ පේනවනේ. very disappointed. ඇත්තටම මේ වගේ වීඩියෝස් ගන්න එකෙන් මගේ මෙන්න මේ වගේ weak points හොඳට මට බලා ගන්න පුළුවන්. බලන්නකො මගේ මූණ පැනික් වෙලා තියෙන හැටි. ඇත්තටම ඒක මාරයි. මට දැන් ඒක දිහා බලනකොට නිකන් hina වගේ. අනේ මන් දන්නේ ඔයාලත් මෙහෙමද? ඒක නැත්තම් මේක මගේ හැටිද? anyways මට කියන්න ඕන exam එක ගැන මම හිතපු තරම් අමාරුත් නැහැ. හිතපු තරම් ලේසිත් නැහැ. මේ සැරේ පොඩ්ඩක් මේ යන CAT exams ටික challenging. මොකද අපිට eligible වෙන්න ඉස්සරන කලින් එක නම් CATs දෙකක් තිබුණා. දැන් මේ එක CAT එකක් විතරයි අපිට තියෙන්නේ eligible වෙන්න. eligible වෙන්න තිබ්බ ගොඩාක් විදි අඩු වෙලා තිනවා මේ අවුරුද්ද වෙනකොට. ඉතින් පොඩ්ඩක් challenging. මම පාඩම් කරනකම් අපි OUSL එකේ exam type එක ගැන කතා කරමු. OUSL නැත්නම් The Open University of Sri Lanka. ඉතින් මම ඇවිල්ලා second year software engineering student කෙනෙක්. second year software engineering student කෙනෙක් විදිහට මට Open University එකේ යන exam ගැන කියන්න තියෙන්නේ ඔයාලා ඔයාගේ semester එක පටන් ගත තැන ඉඳලම ලෑස්ති වුණොත් ඔයාට ඒ හැම exam එකකටම හොඳට මුහුණ දෙන්න පුළුවන්. ඒක මම අවුරුද්දක් පුරාවටම මට ලැබපු experience එකේ විදිහට මම කියන්නේ. සහ ඔයා ඕනම වෙලාවක එයාලා දෙන project එතකොට viva ඒවා වලටත් ලෑස්තිලා ඉන්න ඕනේ මේ exam අතරතුරේම. ඉතින් අන්න ඒ වගේ සිස්ටම් එකක් තමයි අපේ යුනිවර්සිටි එකේ දැනට තියෙන්නේ. ඉතින් මං අනිවාර්යයෙන්ම ඕපන් යුනිවර්සිටි එක ගැන වෙනම වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නම්. එතකොට දැන් මං කතා කරේ ඒකේ එක්සෑම් සිස්ටම් එක ගැන. හරි. මං පළවෙනිටම කිව්වා ඔයාලගේ එක්සෑම් කාලෙදී ඕනම වෙලාවක එයාලා දෙන ප්‍රොජෙක්ට් එතකොට වයිවා ඒ වගේ දේවල් වලටත් ලෑස්තිලා ඉන්න ඕනේ මේ එක්සෑම් එක අතරතුර. දෙවෙනි එක තමයි ඔයාලට සබ්ජෙක්ට් එක එලිජිබල් වෙන්න ඕනේ ඔයාලා ඒකේ ෆයිනල් එක්සෑම් ලියන්න නම්. ඉතින් එලිජිබල් වෙන්න එයාලගේ එලිජිබිලිටි ක්‍රයිටීරියා එකක් තියෙනවා. ඒකට අනුව අපි ලැබ් මාක්ස් ගන්න ඕනේ. ඊට පස්සේ මේ CAT exams continuous assessment test මේ වගේනොත් එයාලා බලන ගානක් තියෙනවා. ඒක ගන්න ඕනේ. ඊට අමතරව OQ online quizzes තියෙනවා. මේ ඔක්කොම එකතු කරලා එයාලා හදන අපිට OCAM mark කියලා එකක්. ඒකට අපි එලිජිබල් ඒ කියන්නේ එලිජිබිලිටි මාක් එක කියලා තමයි අපි කියන්නේ. ඊට පස්සේ ඔයාගේ ෆයිනල් එක්සෑම් එක ඔයා ඉඳගෙන ඒක ලියුවට පස්සේ ඒ මාක් එකත් එක්ක එකතු කරලා දෙකට බෙදලා අර OCAM මාක් එකයි ඔක්කොම එකතු කරලා දෙකට බෙදලා තමයි අපිට ෆයිනල් රිසල්ට් එකක් ෆයිනල් එක්සෑම් එකෙන් පස්සේ හම්බෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ එක්සෑම් සිස්ටම් එකක් තමයි දැනට තියෙන්නේ. මට කියන්න තියෙන මෙච්චරයි. ඔයා ඕපන් සිටි එන්න බලාපොරොත්තු ඉන්නවා නම් ඔයාගේ hard working plus dedication කියන එක through ඔයාලට පුළුවන් හොඳ result එකක් ගන්න. ඒ වගේම තමයි අපිට මේ හම්බෙන degree ඒ කියන්නේ software engineering honors degree එක තමයි අපිට හම්බෙන්නේ අවුරුදු 4ක්. ඉතින් මෘදුකාංග ඉංජිනේරු ගෞරව උපාධිය මේක ඇවිල්ලා බාහිර උපාධියක් නෙවෙයි. මේක ඇවිල්ලා අපිට සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් යුනිවර්සිටි එක දෙනවා වගේම ඉන්ටර්නල් ඩිග්‍රී එකක් තමයි අපිට හම්බ වෙන්නේ. The next day. ඒ වගේම තමයි ඔයා ඕපන් යුනිවර්සිටි එකේ software engineering කරන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම අපේ යුනිවර්සිටි එකේ තියෙන aptitude test එක කරන්න ඕනේ. ඔයා application දාලා ඊට පස්සේ application call කරලා ඉවරනාට පස්සේ එයාලා aptitude test එකක් තියලා ඒකෙන් select වෙන අයව තමයි degree එකට තෝරගන්නේ. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ඒ aptitude test එක ලියන්නම ඕනේ.
හරි ඉතින් ඔයාලා දැක්කේ මම එක්සෑම් දවසේ එළියට බහලා යන විදිය. ඊට පස්සේ අපි එක්සෑම් එකෙම ඉවරලා කාලා හැම චුට්ටක් ඉන්නකොට හයියෙන් වහින්න පටන් ගත්තා. ඉතින් මං ගෙදර ගියෙත් ලොකු ඇස්සක. ඉතින් එක්සෑම් දවස පටන් ගත්ත දවස ඔහොම තමයි ඉවර වුණේ. ඊට පස්සේ අපි ඊළඟ දවසේ තියෙන සබ්ජෙක්ට් එකට ලෑස්ති වෙන්න ගියා. මොකද අපිට වෙලාව තිබුණා ඊළඟ සබ්ජෙක්ට් එකට ලෑස්ති වෙන්න. දවසක් වගේ තිබුණ හින්දා අපි ඉතින් කැම්පස් එකට ගිහිල්ලා මයි යාළුවයි එක්සෑම් එකට චුට්ටක් ලෑස්ති වුණා. හෙට එක්සෑම් මං අද කැම්පස් ගියා. ඊළ වැඩ ටිකක් කරලා ඊට පස්සේ ගෙදර ආවා. and I slept. මම හොඳට නිදාගත්තා. හරිද? මම නිදාගත්තේ පැයකින් මම හැරෙනවා කියලා. But luckily I slept over 2.5 hours. දැන් මට පාඩම් කරන්න තියෙන කාලේ සෑහෙන අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අද රාත්‍රී නිදි මැරිලක් තමයි. මං හොඳටම නිදාගත්තා. කමක් නැහැ. අයියෝ අපේ අම්මා අප්පච්චි ඇස උයනවා. පොඩක් සද්දයි. මම දන්නේ ඒක වීඩියෝ එකට ඇහෙනවද කියලා මම දන්නේ නැහැ. ඒ ඇස්සේ මට උෂ්ණ විවිධ දාලා මට ඒවත් රිදෙනවා. මන් දන්නේ ඇයි අපිට මේ එක්සෑම් කාලෙටම දේවල් වෙන්නේ. මෙච්චර අපි කලින් ඉඳලා ලෑස්ති වෙනවා, හොඳට ඉන්නවා. එක්සෑම් එකක් ළඟ එනකොට අපිට මොනවා හරි දෙයක් වෙනවා. ඔව්, ඔයාලා ඇහුවේ මගේ දුක් ඇඬවිල්ල. මට හොඳට නිින්ද ගියා ඇත්තටම. මොකද මං ගොඩාක් ඇඟේ අමාරුවකින් හිටියේ. ඒ නිසා මට නිින්ද ගියා. ඉතින් එක්සෑම් ප්ලෑන් එකේ විදිහට තමයි මං ඇත්තටම කිව්වොත් වැඩ කරන්නේ. ඊට පස්සේ මං රැට කාලා හැම ආයෙත් ඉතින් සුපුරුදු පරිදි වැඩ කරන්න පටන් ගත්තා. මොකද ඊළඟ දවසට අපිට තිබුණ සබ්ජෙක්ට්ස් දෙකක්. ඉතින් මම පොඩක් වැඩිපුර මහන්සි වෙන්න ඕනේ කියලා හිතලා ටිකක් ඉතින් අර පොඩක් ගිල්ටිනේ දැන් නිදාත් ගත්තා හොඳට. ඒ නිසා මං ගොඩක් වෙලා වැඩ කරා ඇත්තටම මේ දවසේ. හරි, මං ඔයාලට පෙන්නුවේ අර මං වීඩියෝ එකේ මුලදීම කිව්වා මං අර කොහොමද රිවයිස් කරන මෙතඩ් එක කරන්න කියලා. ෆුල් ස්කැප් කොලයක් අරගෙන මං ඒක පාර්ට්ස් 3කට නමාගෙන ඊට පස්සේ එක පාර්ට් එකෙන් ඒ මම මතක් කරගන්නවා කටුවට ලියා ගන්නවා. මට මතකද කියලා බලන්න තමයි මං එහෙම ලියන්නේ. මොකද ඊට කලින් දැන් මම පාඩම් කරා. අද දැන් මේ දවසේ කියලා පාඩම් කරා. ඒ නිසා මම ඒක මතකද කියලා බලන්න ලියනවා. එහෙම ලියාගෙන යනකොට මට එක තැනක් හරි මතක නැත්තම් මම ආයෙත් නෝට් එක රිෆර් කරනවා. ඉතින් මේ මෙතඩ් එක ගොඩාක් ඉෆෙක්ටිව්. ඔයාට එක්සෑම් එකේදී ලියනකොට පේපරේ වුණත් දෙයක් අමතක වුණොත් ආයෙත් මතක් වෙනවා මම මෙහෙම ලිව්වා නේද කියලා මතක් වෙනවා. ඉතින් අහලත් මේ මෙතඩ් එක try කරලා බලන්න. මේක ගොඩාක් ඉෆෙක්ටිව් මෙතඩ් එකක්.
unbearable hours later. හරි ඉතින් මේ ඇවිල්ලා මගේ දෙවැනි එක්සෑම් ඩේ එක. ඇත්තටමකොත් මං මේ දවසේ අපේ ගෙදර නෙවෙයි ආවේ. මං මගේ යාළුවා ගෙදර ගිහිල්ලා රෑ නැවතිලා ඊට පස්සේ පාඩම් කරලා යත් එක්ක රෑ වෙනකන් අපි දෙන්න පාඩම් කරලා ඊට පස්සේ ඊළඟ දවසේද එහෙමම කැම්පස් ගියා මම ඊළඟ එක්සෑම් එක ලියන්න. හරිද ඉතින් ඔයාලා දැන් මේ දකින්නේ peacefully I am getting ready to my exam. අතරමකොත් මට උදේ වෙලාව තිබුණා ඒ නිසා මම හෙමීට ලෑස්ති වුණා කිසිම කලබලයක් නැතුව. well spent day ඇතරම එක්සෑම් එකත් හොඳයි අවුලක් නෑ මම හොඳට කරා ඒ නිසා I'm so happy guys. හරි ඉතින් මං මුලින්ම මගේ get ready with me ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මම මුලින්ම apply කරේ මගේ face serum එක. මම pimples වලට මේ ළඟදී ඉඳලා පටන් ගත්තා face serum එකක්. මම හිතන්නේ ඒක මට හොඳයි. ඒක මං පොඩ්ඩක් පාවිච්චි කරලා බලලා result එක මගේ YouTube channel එකේ මං කියන්නම්. ඊට පස්සේ වැඩි වැඩ නෑ. දන්නවනේ ඉතින් මගේ වැඩි වැඩ නැති get ready with me ගැන. ඊට පස්සේ ඉතින් මම සිරම් එකට පස්සේ ඔලුව පීරලා ඊට පස්සේ පුරුදු පරිදි මගේ ඉයරින්ග්ස් ඔක්කොම ඒ ජුවලරි ටික දාගෙන ලිප්ස්ටික් එක ගාගෙන මම පිටත් වුණා එක්සෑම් එකට යන්න. හරි ඉතින් උදේ එක්සෑම් එක ලියලා ඊට පස්සේ මට මේ දවසේම හවසත් එක්සෑම් එකක් තිබුණා. දැන් ඉතින් මේ ඔයාලට පේන්නේ එක්සෑම් එකට යන්න කලින් මම ආයෙත් චුට්ටක් රිවයිස් කරගන්නවා. ඊට කලින් දවසේ මම රිවයිස් කරගත්ත දේවල් මොකද අපිට මෙදා පාර තිබ්බ එක්සෑම්ස් ඔක්කොගේ වගේ වැඩිපුරම තිබ්බේ තියරි. බලමු ඉතින් මම හොඳට කරා කියලා මම හිතනවා. හරි මේ ඇවිල්ලා අපිට ඊළඟ දවසේ එක්සෑම් තිබිලා මං හවස ගෙදර යනවා. ඉතින් මට මොකුත් ක්ලිප්ස් ගන්න බැරි වුණා. I'm sorry for that. ඉතින් මගේ මේ vlog එක අන්තිම වෙනකම් බලන් හිටපු ඔයාලා හැමෝටම thank you. අපි ඉක්මනටම හම්බෙමු. Bye.